Hi guys, ආයුබෝව වේවා. ඉතින් welcome to my channel. ඉතින් අද මම ඔයාලව එක් කරගෙන යන්න කියලා හැදුවා. මම වැඩ කරන shop එක පැත්තට. ඉතින් මෙහි කියන්නේ shop වලට කියන්නේ premier shop කියලා. ඉතින් අර පොඩි mini shop හැමතැනම වගේ තියෙන ඔයාලා දන්නවා, රටින් අය නම් දන්නවා. ඉතින් ඔය 24 hours open ඒ වගේම තියෙනවත් තියෙනවා. නැති දෙයක් නෑ. හැමදේම shop එක ඇතුලේ තියෙනවා. ඉතින් එතනට පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් මම මගේ shift එක පටන් ගන්න එකට මගේ සහෝදරයා එයා වැඩ කරනවා උදේ shift එකේ වැඩ කරනවා අද. ඉතින් මං ගියාට පස්සේ එයා off වෙන්නේ. ඉතින් shop එක පැත්තට ගිහිල්ලා බලමු කොහොමද කියලා. අතර විනාඩි 15ක විතර drive එකක් තියෙනවා ගෙදර ඉඳලා. ඉතින් ඇත්තටම අද පාට ලස්සන දවසක් මොකද වටේටම හරිම එළියයි ඒ කියන්නේ මෙහි අර එළිය අඩුයිනේ එංගලන්තේ එළිය අඩුයිනේ ඉතින් අර මේ දවස්වල ස්ප්‍රින් එකත් එක්ක සමහර එක ස්ටාර්ට් වෙනවත් එක්ක ඉතින් පොඩ්ඩක් අමුතු AC එකක් ඇතුලේ ඉන්නා වගේ නිකන් එළියට වැස්සට පස්සේ ඉතින් නෝමල් AC එකක් කිව්වට පස්සේ අර ඇඟට සනීප සීතලක් තියෙන අන්නේ සීතලක් මම අදහස් කර ඉතින් වැඩි කතා ඕනේ නැහැ අපි යමු ෂොප් එක පැත්තට මොකද වෙන්නේ ෂොප් එකේ මොකද්ද සිද්ධිය කියලා බලන්න. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මෙන්න මේ විදිහට තමයි ෂොප් එක තියෙන්නේ. ඉතින් මම එද්දි ගොඩාක් බිසි වෙලා තිබුණා. ඉතින් ඒ බිසි වුණු නිසා මේ මට වීඩියෝ මුකුත් කරගන්න බැරුණා. ඊට පස්සේ සහෝදරයා නම් ගියා. යා මේ ඕෆ් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ෂොප් එක තියෙන්නේ. හැමදේම තියෙනවා. ඉතින් මැගසින් එකේ ඉඳලා soft drink මේ තියෙන soft drink section එක ඊට පස්සේ චීස් බටර් ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මිල්ක් කෝෆි වර්ග හැමදේමත් එක්ක තියෙන ඉතින් මේ තියෙන එනර්ජි ඩ්‍රින්ක් මොන්ස්ටර් ඒවා ටික. ඊට පස්සේ මේ සෑන්ඩ්විච් ඒරියා එක සෑන්ඩ්විච් යටම තියෙනවා වෙජිටබල්. ඒ වගේම මේ පැත්තේ තියෙනවා ග්‍රොසරි අයිටම් ටික තියෙන. ඉතින් අර ග්‍රොසරි ගුවට පස්සේ ලංකාවේ වගේ ග්‍රොසරි එහෙම සීන් යන්නේ මේ තියෙන ගොඩක් දුරට ටින් කරපුව සහ පැකට් කරපුව තමයි තියෙන්නේ. දැන් මේ රයිස් එකක් ගත්තත් මේක මේ අපිට දාලා මේ oven එකේ කියන්නේ මයික්‍රෝවේව් දාලා විලා රත් කරලා කන්න තියෙන. ඉතින් මේ බටර් චිකන් මේකත් එහෙම තමයි. ඉතින් මේවා අරගෙන අපිට මයික්‍රෝවේව් oven එකට දාලා විලා කරේ එක කන්න පුළුවන් ඒ විදිහට තමයි. ඉතින් මෙහි ග්‍රොසරි අයිටම් තියෙන්නේ. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ මෙතන මේ ටිකේ ඔක්කොම බ්‍රෙඩ් අයිටම් ටික තියෙන්නේ. බ්‍රෙඩ් අයිටම් ඊට පස්සේ ලොටරි තියෙනවා. ලොටරි දාන්න පුළුවන් මෙහි ෂොප් වල හැම ෂොප් එකම වගේ ලොටරි තියෙනවා. එතකොට මේ තියෙන්නේ ප්‍රෝසන් අයිටම්. අයිස්ක්‍රීම් ඇතුළු අයිස්ක්‍රීම් ඒ වගේම ප්‍රෝසන් වෙජිටබල් ඒ වගේම චිකන් ඒ දේවල් චීප්ස් වර්ග තමයි ඉතින් මෙහි වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ ඩොග් ෆුඩ්ස් කැට් ෆුඩ්ස් ඒවත් තියෙනවා. මේ තියෙන්නේ බිස්කට් කෝෆි වර්ග පහුගිය දවස්වල තිබුණා අපේ මේ මැලිබන් එකේ මංච් එකේ බිස්කට් චොක්ලට් එකයි ලෙමන් පෆ් එකයි. ඉතින් ඒක මේ දවස්වල ඉවරයි. එකත් මේ පොඩ්ඩක් පාස් මූවි එකක් වුණා. අපි ගෙනත් දැම්මම ඊට පස්සේ ආයෙත් මේ තියෙන චිප්ස් වර්ග. ඉතින් මෙහි ප්‍රධාන වශයෙන් ගොඩාක් අය චිප්ස් තමා මෙයාලගේ බ්‍රෙක්ෆස්ට් එක වෙන්නේ එනර්ජි ඩ්‍රින්ක් එකක් එක්ක මෙන්න මේ වගේ චිප්ස් එකක් තමයි ඉතින් ගොඩාක් දුරට මෙයාලා බ්‍රෙක්ෆස්ට් එක විදිහට ගන්නෙ. ඊට පස්සේ මේ තියෙන්නේ චොක්ලට් සෙක්ෂන් එක චොක්ලට් වර්ග. ලංකාවේ නම් අපි පොඩි කාලේ කැන්ඩෝස් එන්න විතරයි තිබුණේ. ඉතින් මෙහි තියෙනවා චොක්ලට් එක විදිහ. ඉතින් මේ චොක්ලට් එකක් සාමාන්‍යයෙන් මට නම් දැනටුණත් තනියෙන් කන්න බැහැ. ඉතින් මෙයාලා මේ පොඩි අයත් එහෙමයි. මෙයාලට මේ චොක්ලට් එකක් දෙයක් අනිවාර්යයෙන් මෙයාලා කනවා දවසට චොක්ලට් එකක් තනියෙන් කනවා කියන්නේ මෙහෙම මෙයාලට සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වගේම ATM මැෂින් එකකුත් තියෙනවා ඉතින් ඇතුලේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ඩ්‍රින්ක්ස් වර්ගයේ තියෙන ලොකු ඩ්‍රින්ක්ස් වර්ග 2 ලීටර් වගේ ඒවා. සහ වතුරත් එක ටික තියෙන මේ ටිෂු වර්ගයක් තියෙන. ඉතින් මේ ටිෂු පාවිච්චි කරන නිසා ඉතින් මේ තියෙන බියර් සෙක්ෂන් එක බියර් සහ ෂැම්පේන් සයිඩර් කියන්නේ මෙහාර දන්නවනේ. ඉතින් හැමෝම සයිඩර් දැන් අලුත්
බියර් එකට ෆ්ලේවර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන බියර් වර්ග ඉතින් පෝලිෂ් බියර් තියෙනවා. ඒ වගේම මෙහි බියර්ස් ඒ වගේම බෙල්ජියම් එක එක රටවල බියර්ස් තියෙනවා. මේ අලුතෙන්ම මේ එන ඔයාලට මම අර මගේ වීඩියෝ එකේ කැප්ටන් මෝගන් වීඩියෝ එක දැන් මෙයාලා කැප්ටන් මෝගන් පෙප්සි මේ විදියට යාලා කම්බයින් වෙලා මේක මේ විදියට එනවා. ඉතින් 5% එකක් තියෙන. ඉතින් මේ ජැක් ඩැනියල් එකත් එහෙම ජැක් ඩැනියල් කොක් එක. ඉතින් ඩ්‍රින්ක්ස් වර්ග හැම දෙයක්ම මෙහි තියෙනවා. ඉතින් ඒක අපිට අර මේ ලංකාවේ වගේ බාර් වලට එහෙම සීන් එකක් නැහැ. ඕනම ග්‍රොසරි ෂොප් එකක ඩ්‍රින්ක්ස් තියෙන. ඉතින් මේ තියෙන වයින් සෙක්ෂන් එක. වයින් සහ විස්කි රම් ඔය හැම දෙයක්ම තියෙනවා. නැති දෙයක් නැහැ. ස්වීට් වර්ග. ඉතින් අර මම අර කිව්වා වගේ මේ චොක්ලට් වගේම මෙයාලා මෙන්න මේකත් මාර විදියට කනවා. ඒ කියන්නේ ලංකාවේ අර ජුජුස් වගේ එහෙම එකක් වුණාට එක ෆ්ලේවර් එක රසවල් වලින් තියෙන්නේ. ඉතින් බබල් ගම් බෝටල් ඊට පස්සේ හැපි කෝලා එක ඒ රසෙන් ඒවා හදලා තියෙනවා. ඉතින් මේවත් මෙහි ගොඩක් පාස් මූවින් තමයි තියෙන්නේ. මෙහි තියෙන ලොටරි ටිකට් අපිට අර මෙහෙම නම්බර්ස් තියෙනවා. ඉතින් ඒ නම්බර්ස් වලින් අපිට මේ නම්බර් එක කිව්වට පස්සේ අපි එළියෙන් නම්බර් 4 කිව්වනම් නම්බර් 4 එකේ මේ ඇවිල්ලා තියෙන එක තමයි දෙන්නේ. ඉතින් අර අතරින් පත්තරින් අරගෙන ඉවරලා එහෙම අරගන්න බෑ. ඇවිල්ලා තියෙන අවසාන එක තමයි මේ සේල් කරන්නේ. ඒ වගේම ලොටරි සීන් එකත් අපිට නම්බර්ස් අපි තමයි නම්බර්ස් මාක් කරලා දෙන්නේ. ලංකාවේ නම්බර්ස් මාක් කරපු ලොටරිනේ විකුණන්න තියෙන්නේ. මෙහෙ එහෙම නැහැ. මෙන්න මේ වගේ තැනකට මෙතනට ගියාට පස්සේ අපිට අවශ්‍ය ලොටෝ එක මොකද්ද මෙහි තියෙනවා. ඉතින් ලොටෝ ඊට පස්සේ යූරෝ මිලියන් සෙට් ෆර් ලයිෆ් හොට් ටොපික් තන්ඩමෝල් කියලා වර්ග කීපයක් තියෙනවා. ඉතින් ඕවා එකකින් මම එකක් සාම්පල් ගත්තට පස්සේ මෙන්න මේ විදිහට ආවට පස්සේ අපිට කැමති නම්බර් එකක් මාක් කරලා දෙන්න පුළුවන්. ඉතින් අපිට මොකද්ද අපිට අපේ ලකි නම්බර්ස් අපිට අවශ්‍ය නම්බර් එක මාක් කරලා දුන්නාට පස්සේ අපි මේ මැෂින් එකෙන් ඒ නම්බර් ටික මෙනුවල් ටයිප් කරලා ටිකට් එක දෙනවා. ඒ වගේම අපි ලකි ඩීප් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ලකි ඩීප් දුන්නාට පස්සේ ඒක normally මැෂින් එකෙන් ඔටෝ නම්බර්ස් ටික ටයිප් කරලා එවනවා. ඉතින් ඔන්න ඔය විදිහට මෙහි ලොටරි දාන්න තියෙන්නේ. මෙහි ලොටරි ලොකු ගණන් එන්නේ. ඒ වගේම මෙහි අය මෙන්න මේ ටොබැකෝ එක. ඒ කියන්නේ දුම්කල එකක් මේ තියෙන්නේ. එක එක වර්ග තියෙනවා. ඇම්බර්ලීෆ් තියෙනවා, ගෝල්ඩ් විර්ජිනියා කියලා තියෙනවා, මැල්බොරෝ කියනවා, BNH කියලා තියෙනවා. ඔය වගේ එක එක දුම්කල තියෙනවා. ඉතින් මෙයාලා මෙහි පිරිමෑ සහ ගෑනුවා හැමෝම ඉතින් ඒක අපි ඔතන්නේ අපේ කොල්ලෝ ඔතන්නේ අන්න ඒ වගේ පොඩියට ඔතලි කරලා තමයි ඉතින් මෙහෙ බොන්නේ. මේ සිගරට් එක යනවට වඩා මේ ටොබැකෝ කියන මේ දුම්කල එක තමයි ගොඩක් දුරට විකිනෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාලා මේ ටොබැකෝ එක මේ ඒ දුම්කල දාලා ඉවර වෙලා මේ ගන්නෙ. ඉතින් යාලා අර මේ දුම්කල දැම්මට පස්සේ ඒ විදිහට දාලා අර විදිහට ෆිල්ටර් එකක් තියෙනවා ඉන්නට මෙයාලා ෆිල්ටර් එකක් තියලා ඉවරලා මේ ඒ අවශ්‍ය ප්‍රමාණයට රෝල් එක ගහලා පොඩ්ඩක් අර අපි අර මේ කරනවා වගේම තමයි ඒ විදිහට දාලා ඉවරලා අවශ්‍ය රයිට් cheers bye No worries, mate. ඉතින් අන්න ඒ විදිහට තමයි ඉතින් මේ ටොබැකෝ අරගෙන ඉවරලා යාලා සිගරට් එක විදිහට ඔතාගෙන ඉවරලා විදිහට ඔතාගෙන තමයි බොන්නේ. ඉතින් guys මේ ටොබැකෝ එකක් මේ 30 ග්‍රෑම් එකක් ලංකාවේ මුදලින් කීයක් යනවද කියලා දන්නවද? 8320ක් යනවා 30 ග්‍රෑම් එක. මම ආවා වගේ නෙවෙයි දැන් ෆීල් අප් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ සොෆ්ට් ඩ්‍රින්ක් එහෙම දැන් සේල් වෙලා දැන් අඩු වෙලා තියෙන ඉතින් රැක් වල. ඉතින් ඔයාලට මේ පේනවා ඇති. ඉතින් දැන් හවසට හවස් වරුවට එනවා මෙහි ගෑන් ළමෙක් හවස වැඩ කරනවා පැය 3ක් වැඩ කරනවා. ඉතින් එයාලා ඇවිල්ලා මේවා ෆීල් අප් කරලා අඩුපාඩු සොයලා ඊට පස්සේ මේ වගේ එක්ස්පයර් ඩේට් බලන්න ඕනේ. එක්ස්පයර් ඩේට් තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. ඒ වගේ ඇවිල්ලි වෙලා යා මේ ඔක්කොම ෆීල් අප් කරනවා. ගයිස් පාර්සල් එන්නේ මෙන්න මේ විදිහට යෝඩල් පාර්සල් ඩ්‍රයිවර් ආවේ. එයා ඉවරලා මෙන්න මේ විදිහේ බෑග් එකකින් අපිට පාර්සල් ගේන්නේ. ඉතින් මේකේ 40 පාර්සල් තියෙනවා කිව්වා. ඉතින් මේකෙන් වෙන්නේ අපි
මේ පාර්සල් අරගෙන ඉවරලා ස්කෑන් කරනවා. ස්කෑන් කරාට පස්සේ කස්ටමර්ට යනවා මැසේජ් එකක් පාර්සල් එක මෙතනට ආවා කියලා. ඊට පස්සේ කස්ටමර් ඇවිත් කස්ටමර්ට ඇවිත් ෆ්‍රී ටයිම් එක ඇවිල්ලා අපි ෂොප් එක ඕපන් ටයිම් එකට ඇවිල්ලා කස්ටමර්ට තියෙන්නේ පාර්සල් එක කලෙක්ට් කරගන්න. ඉතින් අපි ගන්න පාර්සල් මෙන්න මේ විදිහට තමයි ගෙනියන්නේ. ඉතින් මේ විදිහට අරන් ගිහිල්ලා ඉවරලා යා ස්කෑන් කරනවා වෑන් එකට අරන් ගිහිල්ලා. ඉතින් දැන් එකින් එක ෆෝන් එකෙන් ස්කෑන් කරනවා යා. ස්කෑන් එන්නේ පාර්සල්. ඔය විදිහට ස්කෑන් කරලා ඉවරලා පාර්සල් වල සයිස් එක ගන්නවා. ඉතින් යා දානවා අතට තියෙන බෑග් වල. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් කොරියර් සර්විස් එකේ ප්‍රොසෙස් එක වෙන්නේ. ඉතින් දැන් මම මේ ටික ස්කෑන් කරන්න ඕනේ. එකින් එක ස්කෑන් කරලා ඉවරලා ඊට පස්සේ පාර්සල් තියන්න කස්ටමර්ලා කලෙක්ට් කරගන්න පාර්සල් තියෙන. ඉතින් ඒ එතනට ගිහිල්ලා අපි පාර්සල් ටික තියන්න ඕන ස්කෑන් කරලා ඉවරලා. පොඩ්ඩක් හවස් වෙද්දි සීතලයි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේ ජර්සි දාගත්තේ. ඉතින් දැන් වෙලාව 7:30 but ඔයාලට මොකද හිතෙන්නේ කළුවරා කියලාද නැත්නම් කොහොමද හිතෙන්නේ දැන් බලන්න කොහොමද කියලා. 7:00 කියන්නේ එළියට ආවට පොඩ්ඩක් උලගත්ත එක පොඩි සීතලක් තියෙනවා. ඉතින් තාමත් හොඳට අවුව වැටලා තියෙනවා මේ මෙහෙට. අපේ මේ ෂොප් එක තියෙන්නේ කමියුනිටි එක මැද්දේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කමියුනිටි අයම තමයි ඉතින් ගොඩාක් දුරට ෂොප් එකට එන්නේ. ඒවල් එකම කස්ටමර් බේස් එක තමයි ඉතින් ඉන්නේ ඉතින් කමියුනිටි එක මැද්ද නිසා. ඉතින් මෙන්න මේක මේ ෆ්‍රීස් ක්‍රන්චි කියලා තියෙන. ඉතින් මේකේ මේ අර සීට් හදලා ඉවරලා ෆ්‍රීස් කරනවා. ඒ කියන්නේ කූල් කරනවා. කූල් කරලා ඉවරලා තමයි මේක ගන්න. මේක අර නිකන් දැන් කූල් එක නැතුණාට ෆ්‍රිජ් එක මුකුත් තියන්න ඕනේ නැහැ. නමුත් මේක හරි ප්‍රසිද්ධ පාස් මේකක් මෙහි අය ගොඩක් කැමති දැන් මේක. වැඩිපුරම මෙහි යන්නේ මොන්ස්ටර් එක සහ සොෆ්ට් ඩ්‍රින්ක් එක තමයි ඉතින් වැඩිපුර පාස් මූවි එකක් විදිහට දෙන්නේ. ඉතින් ඒ ටික අපි පොඩ්ඩක් ෆීල් අප් කරගන්නවා අඩු වෙනකොට. ඉතින් ගයිස් අපි ෂොප් එකට ඕඩර් දාන්නේ මෙන්න මේ විදිහට. ඕඩර් දාන්නෙත් හරිම ලේසි සිස්ටම් එකක් තියෙන්නේ. දැන් දාන්න ඕනේ ෆ්‍රෙෂ් ඕඩර් එක. ඉතින් මෙන්න මේ විදිහට දැන් මට මෙන්න මේක ඕනේ මේ මිල්ක් එක ඕන පයින්ට් එකේ. ඊට පස්සේ මම මේ ග්‍රීන් මිල්ක් එකෙන් ගන්නවා මෙතන බ්ලූ පයින්ට් එකෙන් එකකුත් ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි දාන මිල්ක් ටික. ඊට පස්සේ මම දාන්න ඕනේ බ්‍රෙඩ් වර්ග ගොඩාක් තියෙනවා. නමුත් අපි ගන්න අයිටම් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි ගන්නේ. රයිට් බ්‍රෙඩ් ඉවරයි. ඊට පස්සේ තව මට දාන්න ඕනේ ඕඩර් එකට බටර්. මේ ප්‍රෙෂ් ඕඩර් එකේ තියෙන ඒ වගේ දේවල් තියෙන. ඉතින් ප්‍රෙෂ් අයිටම් විතරයි දාන්න ඕනේ. ඉතින් බටර් එකට මම දාන්න ඕනේ. මම අපි ගාව අපේ ෂොප් එකේ බටර්ස් තියෙනවා. අනිත් ඒවා එක අයිටම් එකක් විතරයි දාන්න ඕනේ මට. බටර් එක දැම්ම. ඉතින් ඔන්න ඔය ටික තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදියට මට බලා ගන්න පුළුවන් මම දාපු ඕඩර් එක මොකක්ද කියලා එකේ වෙනසක් කරන්න ඕන නම් මේ විදියට මට පුළුවන් වෙනසක් කරන්න. ඉතින් වෙනසක් කරලා ඉවරලා ප්‍රොසීඩියර් චෙක් අවුට් දෙන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කෙලින්ම ඕඩර් එක මෙන්න මේ විදියට ප්‍රොසෙසින් වෙලා ඉවරලා යනවා. ඉතින් එයාලට මම දැන් ඕඩර් එක සෙන්ඩ් කරලා ඉවරයි. දැන් හරි ලේසි සිස්ටම් එකක්. ඉතින් මේ සිස්ටම් එක ඔන්න ඔය විදිහට තමයි ඕඩර් දාන්නේ. මොකද ඕඩර් එක දාන්න ඕනේ ෂොප් එක ඇතුළත ඒක ලේසි. මොකද ඕඩර් එක දාද්දි මම මෙන්න මේ විදිහට බාකෝඩ් එක ක්‍රැෂ් කරාට පස්සේ මට තියෙන්නේ අයිටම් එක අරලා ස්කෑන් කරන්න තියෙනවා. ස්කෑන් කරාට පස්සේ ටක් ගාලා ඒ අයිටම් එක එනවා. ඊට පස්සේ මට දාන්න තියෙන්නේ ක්වොන්ටිටි ගාන විතරයි දාන්න තියෙන්නේ. ඉතින් මම අද ආවා ෂොප් එකෙන්. ඉතින් ආවට පස්සේ තමයි මතක් වුණේ ඕඩර් එක දැම්මේ නැහැ කියලා. අනිත් ඕඩර් එක දැම්ම. ඒ කියන්නේ තවත් ඕඩර් එකක් තිබ්බා වේප් ඉලෙක්ට්‍රික් සිගරට් ඒවා දේවල්. ඒ ටික ඕඩර් දැම්ම. මට මේක පොඩ්ඩක් මිස් වුණා. ඉතින් දැන් ගෙදර ළඟට ඇවිල්ලා දැන් ඕඩර් එක දැම්මේ.
ඉතින් ගයිස් ඔන්න ඔය විදියට තමයි එක පොඩි ෂොප් එක වැඩ ටික වෙන්නේ. ඉතින් මහා ලොකු දෙයකුත් නැහැ, ඇති දෙයකුත් නැහැ, නැති දෙයකුත් නැහැ. ඉතින් සමහර දවසට බිසි, ඒ කියන්නේ ඩිලිවරි යන දවසට. ඉතින් ෂොප් එක වහන්න කලින් ඉතින් අපි ගණන් බලනවා නම් ගණන් බලලා ඒ සමහර ෂීට් වල ලියලා ඉවරලා ඒවා මේල් කරන්න ඕනේ accountants වලට. මොකද පොඩි ෂොප් එකක් වුණාට accountants ඉන්නවා. මොකද ඉතින් හැමදේම සිස්ටම් එකට හදලා තියෙන්නේ. ඉතින් පොඩි ෂොප් එක. ඉතින් ඔයාලා හිතන්නේ කීයක් විතර කොහොමද බිස්නස් වෙනවා කියලාද? ලංකාවේ මුතලින් ලක්ෂ 10ක් 8ත් 10ත් අතර ඒක ඩිපෙන්ඩ්ස් වෙනවා සමහර එක දවස්වලට. ඉතින් ඒ වගේ ප්‍රමාණයක තමයි බිස්නස් වෙන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි පොඩි කෝන ෂොප් එක වෙන විදිය. තවත් ලස්සන වීඩියෝකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.